start. හරි. අද මේ මීටින් එක ගත්තේ දැන් අපි හෙල්ත් ක්ලාස් එක ෂෙඩියුල් කරලා තිබුණා ඊයේ ඉඳලා කරන්න. හැබැයි ගොඩක් දෙමව්පියෝ දැනුවත් නැහැ තාම හරියටම අපේ ක්ලාස් එක කොහොමද වෙන්නේ කියලා. දැන් මේ සතියේ සිකුරාදා ළමයින්ට ඉස්කෝලේ නිවාඩු හම්බ වෙනවනේ. එතකොට සඳුදා ඉඳලා සති දෙකක් නිවාඩු හම්බ වෙනවා. එතකොට මේ ක්ලාස් එක හදලා තියෙන්නේ ඒ නිවාඩු තියෙන සති දෙකේ විෂයන් 4ක් කවර් කරන විදිහට. හැබැයි ඔයගලන්ට මේ වෙනකොට දැනුවත් කරලා තියෙන්නේ හෙල්ත් සයන්ස් ක්ලාස් එක ගැන විතරයි. එතකොට අපේ ක්ලාස් එකේ තියෙන සබ්ජෙක්ට්ස් තමයි maths, geography, civic, health. ඔන්න ඔය විෂයන් 4. එතකොට දැන් මෙතන සමහර විට 6 වසරේ දැන් අලුතෙන් ඇතුළත් වෙච්ච ළමයි ඇති. සමහර අයට අමාත්‍යාංශයෙන් ඉස්කෝලයක් තෝරලා එනකන් ඉස්කෝලේ පටන්ගෙන නැතුව පාසලක් නැතිව ඉන්න ළමයිනුත් ඇති. එතකොට ඒගොල්ලන්ට වාරි විභාගේ ලඟ වෙලා ඉස්කෝලයක් ආවොත් වාරි විභාගයට මුහුණ දෙන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ ළමයින්ට මේක හොඳ chance එකක් මේ නිවාඩු කාලය ඇතුළත ළමයින්ට මෙන්න මේ විෂයන් 4. මම විෂයන් 4 කරන විදිය වෙන වෙනම කියන්නම්. එතකොට 6, 7, 8, 9 කියන ශ්‍රේණි 4ටම මෙන්න මේ විෂයන් 4 උගන්වනවා. ලබන සතියේ සඳුදා ඉඳලා ඒ ළමයින්ට තියෙන සති දෙකේ නිවාඩුව ඇතුළත. අමලාගේ පහසුව වෙනුවෙන් ක්ලාස් හවස 5ට තමයි පටන් ගන්න. ඒ කියන්නේ 5 සිට ගොඩක් වෙලාට 6 වසර ළමයිට 5 7 ඊට පස්සේ 7 9 වගේ ලොකු ළමයින්ට 8 9 වගේ ළමයින්ට ඒ ටයිම් තමයි ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා හවසටනේ ගෙදර එන්නේ ඒකත් එක්ක හවස ක්ලාස් තියෙන එක මම හිතන්නේ හොඳයි. මගේ දැන් ඔන්ලයින් ක්ලාස් ඔක්කොම තියෙන්නේ හවස. විශේෂ කියන්නේ ළමයි එක්ක ඩිස්කස් කරගෙන ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැත්නම් උදේ කරන්න කරනවා. ඒ හැර සාමාන්‍යයෙන් හවස 5න් පස්සේ තමයි ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ. එතකොට 6 7 8 9 ශ්‍රේණි වලට තමයි මේ පන්සල් තියෙන්නේ. කාලසටහන අලුත් එක අප්ඩේට් කරලා මම ඉවන්නම්. දැන් මේ විෂයන් 4 ගැන කතා කරොත් මේ වෙනකොට මැත් සයන්ස් වලට ක්ලාස් යනවා ඇතිනේ සමහර විට මේ සබ්ජෙක්ට්ස් වලටත් ක්ලාස් යනවා ඇති. කොහොමදත් අපි මේ ක්ලාස් එක ඩිසයින් කරලා තියෙන්නේ මැත්ස් එකේ පේපර් පහුගිය අවුරුදු වල පේපර් තියෙනවනේ අන්න ඒ ගණන් එක්ක තමයි පාඩම එක්ස්ප්ලেইন කරන්නේ. එතකොට පේපර් කිරීමත් සිද්ධ වෙනවා පාඩමත් කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි ගත්තොත් මේ පේපර් එකක් තියෙනවා මේක පළවෙනි ගාන. එතකොට මේ පළවෙනි ගාන කියලා දෙනකොට ඒකට අදාළ තියරි එකක් කියලා දෙනවා. අන්න ඒ විදිහට තමයි මැතමැටික්ස් වල ඒ කියන්නේ ප්‍රශ්න මූලික කරගෙන තමයි පාඩම් කියලා දෙන්නේ මැතමැටික්ස් වල. එතකොට ජියෝග්‍රැෆි සිවික් හෙල්ත් වල ඒගොල්ලන්ට මුලින්ම තියරි එක කියලා දෙනවා. ඒ කියන්නේ වාරයට අදාළ කොටසක් තියෙනවනේ. ඒ වාරයට අදාළ කොටස මුලින්ම කියලා දෙනවා මේ විෂයන් තුනේ. වාරයට අදාළ කොටස මුලින්ම කියලා දෙන ඒගොල්ලන් නෝට් එකක් දෙනවා. ඊට පස්සේ වාර විභාග ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද? දැන් සිවික් එහෙම සාමාන්‍යයෙන් අපේ එදිනදා ජීවිතයේ දේවල් තමයි තියෙන්නේ. පුරවැසි අධ්‍යාපනයේනේ. හැබැයි සාපේක්ෂව ප්‍රශ්න කියවලා තේරුම් ගන්න ටිකක් අමාරු වෙනවා ළමයින්ට. ජියෝග්‍රැෆි හෙල්ත් කියන දෙකට වඩා සිවික් එක ෂුට්ටක් අමාරු වෙනවා ගොඩක් ළමයින්ට. සමහර ළමයි කියන ඒගොල්ලන්ට හෙල්ත් අමාරුයි කියලා. ඉතින් එහෙම එක එක ළමයින්ට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි පේපර් වලට කොහොමත් පහුගිය අවුරුදු වල ඉස්කෝලවල පළාත්වල පේපර් කියලා කියන්නේ ඒ සිලබස් එකනේ. ඒ සිලබස් එකෙන් හදිච්ච ඒවානේ. එතකොට ඒ වගේ ප්‍රශ්නේ කොහොමත් එන්න ඕනේ. එතකොට දැන් අලුතෙන් 6 වසරේ ඉන්න ළමෙක්ට උනත් අපි මේ ප්‍රශ්න කරලා ඒවට ආන්සර්ස් ලියන්න ප්‍රැක්ටිස් කරලා හිටියම ඒගොල්ලන් ටර්ම් ටෙස්ට් එකට දෙන පේපර් එක අලුත් එකක් වෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට පුරුදු විදිහට ලියන්න පුළුවන්. අන්න ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ මම මේකෙන් කරන්න. එතකොට අයිසරයක් කියනවා මේ මැතමැටික්ස් එක කරන්නේ ප්‍රශ්න මූලික කරගෙන තියරි එක කියලා දෙනවා. ඒ කියන්නේ අපි පේපර් එකක් ගත්තොත් මේකේ පළවෙනි ප්‍රශ්නේ කියලා දෙනකොට ඒකට අදාළ තියරි එක කියලා දෙනවා. දෙවෙනි එක කියලා දෙනකොට ඒකට අදාළ තියරි එක කියලා දෙනවා. ප්‍රශ්න මූලික කරගනිමින් තමයි පාඩම කියලා දෙන්නේ මැතමැටික්ස් වල. මේ තුනේ මුලින්ම වාරයට අදාළ පාඩම් ටික කියලා දෙනවා. ඒකට නෝට් එකක් දෙනවා.
එතකොට නෝට් එක print out එකක් අරගෙන තියාගන්න ඕනේ. ඒ නෝට් එක කියලා දීලා ඊට පස්සේ තමයි පේපර් වලට යන්නේ. ඒ විදිහට තමයි මේ දෙක ඩිසයින් කරලා තියෙන්නේ. මොකද මේ වගේ තියෙන පාඩම් කරන්නනේ මේ ජෝග්‍රෆි සිවික් හෙල්ත් කියන සබ්ජෙක්ට් වල පොඩි විෂයන් තුනක් ඉස්කෝලේ පීරියඩ් දෙකයි තියෙන්නේ එක සතියකට. මේ කියන්නේ එක් එක් විෂයන් සඳහා ජෝග්‍රෆි පීරියඩ් දෙකයි, සිවික් දෙකයි, හෙල්ත් දෙකයි එහෙම තමයි තියෙන්නේ ඉස්කෝලේ. ම්ම් හරි. ওই ටික තමයි මැතමැටික්ස් වල ගණන් ගානත් එක්ක තියරි එක කියලා දෙනවා. එහෙමයි යන්නේ. මේ ටික මුලින්ම පාඩම කියලා දීලා තමයි ප්‍රශ්න ටික වාර විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒ වගේම දැන් නෝට් එක කියලා දෙනකොට අනිවාර්යයෙන්ම මම හැම සිංහල වචනයක්ම ලබා දෙනවා. මගේ දැන් තියරි ක්ලාස් වල උනත් මම හැම ඉංග්‍රීසි වචනයකම සිංහල තේරුම දෙනවා. මොකද එතකොට දැන් ළමයි එක එක මට්ටම් වල ඉන්න පුළුවන් නේ ඉංග්‍රීසි විෂය මේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව. එතකොට ළමෙක් ආයේ නෝට් එක කියවනකොට එයාට ඒකේ තියෙන දේවල් තේරෙන්න ඕනේ. එහෙම වුණොත් විතරනේ පාඩම් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඔය විදිහට තමයි අපේ ක්ලාස් එක නම් ඩිසයින් කරලා තියෙන්නේ. අලුත් දවස් ටික ඔයගලන්ට දෙන්නම් කොහොමද අලුත් දවස් ටික එන්නේ කියලා. හවස 5න් පස්සේ තමයි ක්ලාස් පටන් ගන්න දෙමව්පියන්ට පහසුව වෙනුවේ. එතකොට නිවාඩු ලබා දෙන සති දෙකේ තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ. සති දෙකකට නිකන් ඔන්ලයින් ස්කූල් එකක් වගේ හවස 5න් පස්සේ තමයි මේක කරන්නේ. ආයෙත් මතක් කරනවා 6 වසරට අලුතෙන් ආපු ළමයි ඉන්නවනම් අර සමහර වෙලාවට ස්කූල් එකක් තාම ලැබිලා නැති ළමයි. හැබැයි ටර්ම් ටෙස්ට් එක ඔන්න මෙන්න තියලා ඉස්කෝලේට බාර දෙන්න සිද්ධ වුණොත් ළමයාට සිද්ධ වෙනවා දන්න විදිහට ටර්ම් ටෙස්ට් එක ලියන්න. එතකොට ඒගොල්ලන්ටත් මේක හොඳ අවස්ථාවක්. ඉස්කෝලයක් තාම ලැබිලා තිබුණත් නැත සිලබස් එක කවර් කරගෙන හොඳට විභාගෙට මුහුණ දෙන්න පුළුවන්. අ, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි මීඩියම් කරද්දී 6 වසරේදී ලකුණු අඩු වෙනවා. සාමාන්‍ය ඉංග්‍රීසි මට්ටමක් තියෙන ළමයින්ට උනත්. එතකොට මම උත්සාහ කරන්නේ 6 වසරේ පළවෙනි වාරේ ඉඳලම හොඳ ලකුණු මට්ටමක ළමයි ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ එතකොට එහෙම ඒගොල්ලන්ට ආරම්භයක් දුන්නොත් ඉස්සරහට ඉක්ුණත් ඒගොල්ලන්ට මොටිවේෂන් එකක් ඇතුව කරගෙන යන්න පුළුවන් නේ. හරි. ඔය ටික තමයි මට දැනුවත් කරන්න ඕන උදේ. පරක් වෙලා ජොයින් වෙන අයට රෙකෝඩින් එක ෆලෝ කරන්න පුළුවන්. අම්මලා තාත්තට මොන හරි දැනගන්න දෙයක් තියෙනවද? සිංහල සහ ඉංග්‍රීසි දෙකෙන්ම ළමයින්ට කියලා දෙනවා. සහ සිංහල තේරුම ලබා දෙනවා වචනවල. එතකොට වෙන ක්ලාස් එකකට හෝ එහෙම නැත්නම් ඉස්කෝලේ හරි උගන්වපු ඒවා මේ වෙනකොට ළමයින්ට තේරිලා නැත්නම් ඒ හැම දෙයක්ම මේ නිවාඩු කාලය තුල ඒගලන්ට හොඳට ක්ලියර් කරගන්න පුළුවන්. ළමයි එක්ක චුට්ටක් ඩිස්කස් කරලා බලන්න දැන් ඔයාට මේ පාඩම තේර සිවික් කොහොමද ජෝග්‍රෆි කොහොමද තේරුණාද? ටීචර් කියලා දුන්න එක තේරුණාද කොහොමද කියලා. සමහර වෙලාවට ඉස්කෝලේ දුන්න නෝට් එකක් එයාට තේරෙනවා හැබැයි පේපර් එකට ආන්සර් ලියා ගන්න චුට්ටක් තේරෙනවා මදි. එහෙම එක්ස්පීරියන්ස් ඇති සමහර විට අම්මලාට. පාඩම් කරනවා ඒක ලකුණු ඇති වෙනවා කියන එක. ඔබම ක්ලාස් දැන් අපි කලින් අර හෙල්ත් ක්ලාස් එකට දවස් ටික දීලා තිබුණේ. ඒ දවස් ටික දැන් වෙනස් වෙනවනේ. අද දැන් අපි මීටින් එකක් අරගෙන කලින් මීටින් එකක් ගන්න හිටියේ නැහැ නේ. හැබැයි ගොඩක් තමයි දැනුවත් නැති හින්දා තමයි මීටින් එකක් මෙහෙම ගත්තේ. මම අලුත් දවස් ටික ඔයගලන් ලැබෙන සලස්වන්න සූප් එකට. ඒ වගේම ක්ලාස් එකේ රෙකෝඩින් එදාම රැට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කියන්නේ වාර විභාගයෙන් පස්සේ වුණත් අපේ ක්ලාස් වලට දිගටම ජොයින් වෙන්න පුළුවන්. ඒ ගැන අහලා තිබුණා අම්ම කෙනෙක්, හරි තාත්තා කෙනෙක් හරි අහලා තිබුණා. මේකට නිවාඩු කාලය තෝරගන්න හේතුව තමයි ගොඩක් වෙලාවට ඉතින්
සමහර ළමයිට දිගටම ක්ලාස් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි බොහෝ දුරට ගෙදර රැඳෙන කාලයනේ. එතකොට ඒ සති දෙක ඇතුළත විෂයන් හතර හොඳට ඉගෙනගෙන කොන්ෆිඩන්ස් එකක් තියාගෙන ගියාම යාළුවන්ටත් එතනින් එහාට ටික ඉස්කෝලේ මොකද ඉස්කෝලේ මේ වෙනකොට පළවෙනි වාරය ඉවර නැහැ. අපි නිවාඩු කාලේ තුල පළවෙනි වාරය ඉවර කරගත්තොත් ඉස්කෝලේ ගිහිල්ලත් මේගොල්ලන් හොඳ විශ්වාසයෙන් තමයි ඉගෙනගෙන තියෙනවනේ ඒ ටික නිවාඩු සත දෙකේ. එතකොට කන්ටිනියු කරන් යන්න ලේසි. ආ මෙසේජ් එකක්. ඔව් හෙල්ත් සයන්ස් එකට විතරක් නම් ජොයින් වෙන්න ඕනේ. හෙල්ත් සයන්ස් එකට විතරක් ජොයින් වෙන්න පුළුවන්. එතකොට ක්ලාස් ටික පටන් ගන්න ඉන්නේ 14 වෙනිදා ඉඳලා. මොකද එකපාර කිව්වහම අම්මලාට ටිකක් ඒකට මේගොල්ලන්ගේ කාලය වෙන් කරගන්න හරි ඒකට පොඩි කාලයක් තියෙන්න ඕනනේ. එතකොට හෙට දවස තියෙනවා අනිද්දා හවස් වෙනකල් තියෙනවා. ඒ නිසා 14 ඉඳලා ක්ලාස් ටික පටන් ගන්න තමයි ෂෙඩියුල් කරලා තියෙන්නේ. මොකද මේගොල්ලන්ගේ නිවාඩුව පටන් ගන්නෙ 14නේ. ඔව් ඔයගලන්ට මේ පේමන්ට් කරන විදිහ ගාස්තු ඒ ගැන ගෲප් එකට මෙසේජ් එකක් එවන්න. දින ටිකයි ඔක්කොම විස්තර ටික හදලා ඉවර වෙලා. රෙකෝඩින් එක දෙනවා එදාට සම්බන්ධ වෙන්න බැරි වුණා. බොහෝ විට පන්ති දැන් අපි 6 වසර ගමුකෝ. එතකොට දවසක් කර දවසක් තියේ සමහර විට ළඟ ළඟ එන්න පුළුවන්. එතකොට දැන් අපි පන්තියට ජොයින් වෙන ළමයි ටික දෙනා අපි ඒගොල්ලත් එක්ක ඩිස්කස් කරගෙන අපිට උදේ වෙලාවක් හැමෝටම පුළුවන් නම් එහෙම උනත් දාගන්න පුළුවන්. මේක හැමෝටම පොදුවේ තමයි මම කිව්වේ හවස 5න් පස්සේ තියෙන්නේ. ඒ සම්බන්ධ වෙන ළමයි ටිකට උදේ පුළුවන් නම් ඒගොල්ලොත් එක්ක කතා වෙලා අපිට උදේ වෙලාවක්ම arrange කරගන්න පුළුවන්. ළමයි එක්ක ඩිස්කස් කරලා බලන්න මොන විෂය ඒ කියන්නේ මොනවද ඒගොල්ලන්ට අමාරු සහ දැන් 6 වසර හැර අනිත් අයගේ දෙමව්පියන්ට අයිඩියා එකක් තියෙනවනේ මොනවටද මේ ළමයින්ට ලකුණු අඩු වෙන්නේ. සමහර වෙලාවට මැතමැටික්ස් ක්ලාස් එකකට දෙකකට යනවත් ඇති. හැබැයි පේපර් එක ලියා ගන්න ගණන් ටික හදාගන්න බැරුව ඇති. ඉතින් ඒ නිසා තමයි මම පේපර් මූලික කරගෙන මේ ක්ලාස් එක මැතමැටික්ස් ටික කියලා දෙන්න හදන්නේ. ප්‍රශ්නේ ප්‍රශ්නේ කරනකොට ඒකට අදාළ තියරි එක කියලා දෙනවා. සාමාන්‍යයෙන් උසස් පෙළ පන්තිවල තමයි මේ පාඩමක් කරනකොට ඒකට අදාළ පළවෙනි පාඩම නම් පළවෙනි පාඩම ඉවර වෙලා ඒකට අදාළ පහුගිය අවුරුද්දල ප්‍රශ්න ටික කරනවා. ඒ සාමාන්‍යයෙන් සාමාන්‍යට උසස් පෙළ පන්තිවල තමයි ගොඩක් මේ විදිහට කරන්නේ. එතකොට මම උසස් පෙළ කරන කාලේ මට කැම්පස් යන්න සෑහෙන ඒක උදව්වක් වුණා. ඉතින් ඒ නිසා මම මේ අවුරුද්දේ ඉඳලා මම කරන්න හදන්නේ 6 වසරේ ඉඳන්ම එන්න ඒ තියරි එක ළමයින්ට අදාළ කරන්න. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න අපි හිතමු ජියෝග්‍රෆි පළවෙනි පාඩම කියලා. එකක් හරි. එතකොට ඒකට අදාළ කලින් අවුරුදු වල වෙන ඉස්කෝලවල නැත්නම් වෙන පළාත්වල හරි තිබ්බ ප්‍රශ්න ටික. එතකොට එයාට පළවෙනි පාඩමෙන් එන ඕනම ක්වෙස්චන් එකකට ආන්සර්ස් ලියන්න පුළුවන් වෙන විදිහට. ඒ ලෙවල් වලට සාමාන්‍යයෙන් කරන ඒ ප්‍රැක්ටිකල් එක ඒ කියන්නේ ඒ කරන දේ මේ පිළිබඳ ග්‍රේඩ් 6 වල ඉඳලා අදාළ කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. හැබැයි මම මුලින්ම මගේ විස්තර ටික තමයි කියන්න ඕනේ. හැබැයි මම ක්ලාස් එකේ විස්තර ටික තමයි කිව්වේ. ඒ ටික කියන්න පොඩ්ඩක් අමතක වුණා. ඔව් මම ටයිම් ටේබල් ගෲප් එකට එවන්නම්. මගේ නම ධනුෂි ප්‍රමෝද්‍යා ගුණසේකර. මම මගේ පළවෙනි උපාධිය කරේ කලණී විශ්වවිද්‍යාලයේ මූල ඉංජිනේරුකරණය.
ඊට අමතරව මම කොළඹ කොටස් වෙළඳපොලේ උසස් ඩිප්ලෝමාවක් හදාරලා තියෙනවා මූල්‍ය වෙළඳපොළ සම්බන්ධව. ඊට පස්සේ මනෝවිද්‍යාව හා උපදේශනය මනෝචිකිත්සාව ගැන ඩිප්ලෝමා එකක් කරමින් ඉන්නවා. සහ මම නීතිඥවරියක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මම නීතිවේදී උපාධිය හදාරමින් ඉන්නවා ශ්‍රී ලංකා විත්ත විශ්වවිද්‍යාලයේ. මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිව්වොත් ඔය ටික තමයි. දැනට පශ්චාත් උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වෙමින් ඉන්න මේ අවුරුද්දේ ඉඳලා. හරි. මොනවා හරි දැනගන්න තියෙනවද තව අම්මලාට? මොනවා හරි දෙයක් දැනගන්න තිබ්බොත් අනිවාර්යෙන් මෙසේජ් එකක් එවන්න. සමහර වෙලාවට මම මේගොල්ලන්ට හෝම්වර්ක්ස් දෙයි අපි ක්ලාස් එකේ උගන්වනකොට තේරෙනවා ළමයින්ට කියලා දෙන තියරි එක තේරෙනවද නැද්ද කියලා ඒවත් එක්ක සමහර විට හෝම්වර්ක්ස් දෙයි. ඒකට ඒ හෝම්වර්ක් කරලා මට ෆොටෝ ගහලා එවන්න ඕනි WhatsApp එක හරහා. එතකොට මම ඒවට හරි වැරදි දාලා ආයෙසරයක් එක ෆෝවර්ඩ් කරනවා ඔයගලන්ට. ඔන්ලයින් ක්ලාස් එකක් වුණත් අර ඔයගොල්ලෝ ගහලා එවන ෆොටෝ එකේ මට හරි වැරදි දාන්න පුළුවන් එඩිට් කරන්න. ඒ විදිහට කරනවා. ම්ම් මොනවා හරි තව තියෙනවා නම් අහන්න සහ ඔයගලන්ට වෙන දැන් මේ වෙලාව නැති වුණත් පස්සේ මොනවා හරි මතක් වුණත් අහන්න මෙසේජ් එකක් එවන්න. සහ දරුවන්ගේ වැඩ කරද්දී ඒගොල්ලන්ට මොනවා හරි ක්වෙස්චන්ස් ආවොත් අපි උගන්වන විෂයන් වල අනිවාර්යෙන් දැන් එක පේපර් එකක් නම් ෆොටෝ එකක් ගහලා එවන්න මම අනිවාර්යෙන් ඒක කියලා දෙනවා. මම රෙකෝඩින් එක මෙතනින් නතර කරනවා. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අහන්න. එතකොට මේ රෙකෝඩින් එක බලන දෙමව්පියෙක්ට වැදගත් වෙන්නේ. දැන් අපිට මීටින් එක අවසන් කරන්න පුළුවන්.